right මම පටන් ගන්නවා ටියුට් එකේ පෙරලා ගන්න ධාරා විද්‍යුත් එකේ 13 වෙනි පිටුව විද්‍යුත් ගාමක බලයයි ධාරාවයි අභ්‍යන්තර ප්‍රතිරෝධය අතර තියෙන සම්බන්ධය ගැන තමයි අද කියලා දෙන්නේ. හරි. ඒකට සාමාන්‍යයෙන් මේ බැටරි එක තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෆෝන් එක පාවිච්චි කරද්දී බැටරි මොකද වෙන්නේ? ඩේටා එක ටිකක් ඔන් එකේ තිබ්බොත් හරිනේ. වින්ඩෝස් දාන්න මට තේරෙන්නේ හරියට. එතකොට මේ ෆෝන් එකේ data එක මොන් එකේ තිබ්බොත් බැටරි රත් වෙනවා. ඒ බැටරි රත් වෙන්නේ. ඔය බැටරිය අස්සෙන් ධාරාවක් ගලනකොට ඒ බැටරියේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. ඒ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ මැඩගෙන ධාරාවක් යනකොට මොකද වෙන්නේ බැටරිය රත් වෙනවා. ඒතර බැටරියක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා කියලා මොකද මොකද කියන්නේ ඇහුනේ? වැඩියෙන් නෙමෙයි ධාරාවක් එළියට ගත්තත් රත් වෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන්. හින්දා ඒ වගේම ධාරාවක් ඇතුළට දාද්දි රත් වෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන්. බැටරියම 0.5යි දැන් පොලිමර් charge කරන්න පුළුවන් කියලා කියන්නේ. ඔව්. ඒක කියන්නේ ඔව්. කියන්නේ වැඩියෙන් charge කරලා දෙන කියන්නේ power එක අඩු වෙනවද කියන්නේ? නෑ නෑ ඒකේ ඔකේ බැටරි එක සයිකල් ගානක් තියෙනවා. උදාහරණයක් බැටරිය charge කරන්න නම් සයිකල් 1000යි. ඒ දවසින් දවස සයිකල් එක අඩු විදියට යනකොට හරිද ඒක කාලේ ඉවර වෙලා යනවා බැටරි. ඒක හදන්න තමයි 20ක් 80ක් charge කරන්නේ. කියනවානේ ඕක මට කියනවා ඔක්කොම ටිකක් කඩේවන්ද. මේ බැටරිය මේ ෆෝන් එකේ බැටරි එක නෝර්මල් 6යි. තාම ලොකෝබල right. එතකොට ඉස්සරහම ලියන්නේ මෙහෙම මේ ලියන්න කලින් බලන්න කියනවා. මේ තියෙන ප්‍රතිරෝධකයක් තියෙනවා කැපිටල් R කියලා. මේකේ අපි මෙන්න මේක සම්බන්ධ කරන බැටරිය. මොන ස්විච් එකක් දාලා සම්බන්ධ කරලා තියෙනවා මේකේ විද්‍යුත් ගාමක බලය E. මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R. මේ බැටරියේ දෙකලවර අන්තරය කැපිටල් B. හරි. E කියන්නේ මොකක්ද? විද්‍යුත් ගාමක බලය. එතන කියලා දුන්නොත් විද්‍යුත් ගාමක බලය බැටරිය ගහලා දෙනවා කියලා. දැන් ඕවා මතක නැහැ. දන්තල් කාලා බඩක් ගියා අපිට දැන් මතක නැහැ මේවා. මතකද විතර දිදා හිටියද? එදා පන්ති ආවද? අන්තිම සතියේ ආවද? නැද්ද? අපි දෙකින් ආවේ. යා දවස් දෙක කියන්නේ දවස් 20කින් වගේ. හරි. එතකොට මෙහෙම මේ විද්‍යුත් ගාමක බලය කියලා කියන්නේ කැපිටල් E. උදාහරණයක් බැටරියක ගහලා තියෙනවා විද්‍යුත් ගාමක බලය. දැන් මේ බැටරියක් තිබ්බා කියන්නේ ඕක මොකද ගහලා තියෙන 1.5 E කියලා. මේකත් මේ ගහලා තියෙන විද්‍යුත් ගාමක බලය. හරිද? ඒක විද්‍යුත් ගාමක බලයයි විභවාන්තරයයි සමාන නැහැ. හරිද? මේකෙන් විදුලිය ගන්න නැති වෙලාවට තියෙන විභවාන්තරය තමයි E කියලා කියන්නේ. ඒ කියන්නේ බැටරි එකකින් කරන්ට් එක ගන්න නැහැ කියන්නකො. මේ වෙලාවට දෙකේ විභවාන්තරය තමයි විද්‍යුත් ගාමක බලය. ඒක තමයි බැටරි එක ගහලා තියෙන්නේ. දැකලා දිනවනේ ෆෝන් එකේ තියෙන්නේ. ෆෝන් එකේ කීයද බැටරිය? නෑ නෑ වෝල්ටේජ් එක කියලා ගහලා තියෙන්නේ. 3.7. ෆෝන් එක ගහලා තියෙන 3.7යි වෝල්ට් කියලා. හරි? right. එතකොට මේකේ මම කෝෂයෙන් ගන්නවලු I කියලා ධාරාව. ධාරාව I. එතකොට මේ පද ටික කොහොමද කියනවා? E කියන්නේ මොකද්ද?
තායි පස්සේ බලන්න E කියන්නේ විද්‍යුත්ගාමක බලය. I කියන්නේ ධාරාව, R කියන්නේ ප්‍රතිරෝධය, සිම්පල් R කියන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. මෙන්න මේ වචන ටික ඉස්සරවම පොඩ්ඩක් මතකයේ තියෙන්න ඕනේ. බලන්න මතක කියන්නේ I කියන්නේ මොකද්ද? මේක කරන ධාරාව. R කියන්නේ මොකද්ද? මේකට හයි කරලා දෙන ප්‍රතිරෝධය. R කියන්නේ හයි කරලා දෙන ප්‍රතිරෝධය. E කියන්නේ මොකද්ද? විද්‍යුත්ගාමක බලය. සිම්පල් R කියන්නේ මොකද්ද? කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. මතකයි? හරි. එතකොට මේකේ මේ කෝෂයේ මොකද්ද විලාද මේ කෝෂය හරහා ගලන ධාරාව? හරි මම සුච්ච ගහන්නේ. දැන් කියන්නේ මේ කෝෂය හරහා ගලන ධාරාව මොකද්ද? කැපිටල් I. කැපිටල් I කියන ධාරාව මේ කෝෂය හරහා ගලාගෙන යනවා. එතකොට මේ I කියන ධාරාව මේක හරහා යද්දි මේකේ විභව බැස්ම කෝෂය තුලින් I ධාරාවක් ගලන විභව බැස්ම මෙන්න මෙහෙමයි ගන්න. E සමානයි IR ට දානවා. V සමානයි I වරක් සිම්පල් R. මම මොකද කරේ මේ සමීකරණයට ආඩෙස් කරා. E සමානයි I වරක් සිම්පල් R. මේක හරහා යනකොට මොකද අහුවෙන්නේ? ප්‍රතිරෝධකේ සිම්පල් R. එහෙනම් කෝෂය හරහා යනකොට මොකද එන්නේ? විභවාන්තරේ V සමානයි සිම්පල් IR. ඊළඟට මේ වාරකේ මේ බාහිර ප්‍රතිරෝධකයක් තියෙනවා. බාහිර ප්‍රතිරෝධකයේ තුලිමුත් මේ ධාරාව ගලනවා. බාහිර ප්‍රතිරෝධකයෙන් I ධාරාව ගලන විභව බැස්ම මේ සමීකරණයට ආදේශ කරන්න. V සමානයි කියන බලන්න. විලාස් මේ කාරණා ධාරාවක් කියන්නේ කොහොමද ගන්නෙ? I වරක් කැපිටල් R. I වරක් කැපිටල් R. ඔන්නෝම විභව බැස්ම එනවා. එතකොට මේකේ අන්තිමේට මෙන්න මෙහෙම දෙයක් දාන්න පුළුවන්. මේ E කියන්නේ විද්‍යුත්ගාමක බලයනේ. E කියන්නේ මේකේ එකතුව. එතකොට අපි මේක මෙන්න මෙහෙම ගන්න පුළුවන්. E සමානයි I R ධන I සිම්පල් R. එතකොට මෙතන ඔයාලට පේනවද IR වෙනකොට V දාන්න පුළුවන් කියලා. මේ IR වෙනකොට V අපුර දාන්න පුළුවන්. එහෙනම් මම මේක උඩ දාන්න මොකක්ද? V ධන I සිම්පල් R. ඉතින් මේක තමයි අපිට එන අලුත් සමීකරණය. මේ ඔක්කොම දුන්නොත් එම අපිට ගාන හදා ගන්න පුළුවන්. කියන්නේ මේකේ එක්ක I අහලා තිබ්බොත් හදන්න පුළුවන්. D අහලා තිබ්බොත් හොයන්න පුළුවන්. E අහලා තිබ්බොත් හොයන්න පුළුවන්. එකපාරට කියන්නේ මඤ්ඤම් කොඤ්ඤම් එනවා. ගානක් දැක්කත් හරියයි. හරි? එතකොට ඔයාලා ඉස්සරහ මොකද කරන්න ඕනේ? මෙන්න මේක ලියා ගන්න පිළිවෙලට. හරිද? මේක පිළිවෙල ලියා ගන්න මෙතෙන් යනවා. හරි? කොටුවක් තියෙනවානේ කොටු ඊට පොට්ට මදි ඊට මදි වුණොත් පහළට දාගන්න. අර සැදෙවිලා නැද්ද? විලා? ගන්න. මොකද? ඉන්නේ නැද්ද? කොටුව ඇතුලේ මේ ටික තමයි ඔක්කොම දාගන්න ඕනේ. පොඩ්ඩක් ඊට මැදින් චුට්ටක් කරලා කියන්න මේ ටිකමනේ. ඔව්. දැන් මේකේ අන්තිමේටම අපිට V හොයන්න දුන්නොත් මොකද කරන්නේ? V හොයන්න දුන්නොත් V
v එතකොට v වෙනම තියාගන්න e ගෙන් ir අඩු කරන්න පුළුවන්. මෙන්න එහෙම e ගෙන් ir අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ v වලට තිබ්බොත් e ගෙන් ir අඩු කරන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන්. එතකොට මේ සමීකරණය තමයි මෙතන තියෙන්නේ. පොඩ්ඩක් බලන්න මොකද වෙනස කියලා. ඒ කියන්නේ මම මේ v තනි කරගෙන මේ කියලා එහා පැත්තට යනවා. ඕනික මඤ්ඤම් වෙනවා වගේ. රාමිත හදන්න මේක නැත්තම් පොඩ්ඩක් අවුලක් වෙනවා. නමුත් තමයි. ඇයි? යා. යා. ඉතින් I'm under it. Yeah, oh, sad to keep it on. Ya, kok dia kurus sekali dia. Migam dia. Badai yang gini. Abi tak asal. Highway kita asal. ඔයගේ බය අපතක් ඉඳලා අන්තිමට බත් නැති වුණාම ගුටි කේකයක් යනවා. දැක්කද ඒක? ඒක එහෙම ඉතින් කලින් බලලා නවත්තන්න ඕන. අපි නම් පොඩ්ඩක් අපි අන්තිම මල්ලේ යනකොට කියනවා තව 50 කිලෝ පුළුවන්. කියලා කියනවා. යන්න බෑ. අපි දැන් පද්දන්සල ඉවරට ගන්න දුන්නා. අන්තිම මොනසෙලා දුන්නා. කොහොමද දුන්නේ? අපි ඉවුවා. ඒතර ඉවරනට ආයවොත් මොකද කරන්නේ? ඈ? ඉවරනට ආයවොත් එහෙම දුන්නේ කොහමද අන්තිම මොනසෙලා එන්නේ කියලා දුන්නා. ඈ 12 එක වෙනකන් තිබුණා. ඒක මිනිස්සුන් මාළු වුණා තිබුණා. මාළු අමියා දෙන්නේ පියා. මාළු තිබුණා, පණි තිබුණා, අප තිබුණා. කාමසේ ඉක්ලාපු දෙයක්වත් එකනන්නේ. දාසකවත් නැහැ. නෝ. Right. अब सदैव मेहनत करवाने लगे मन करने ऐसे बड़े बात ये ना अरे मेरे एग्जाम है दन्ने आधे दन्ने अयो आई ग्रुप पर डाल दी बने मैं क्या है तो आइए ना राइट उधर मेमो लिया है මෙහෙම ලියන්න විද්‍යුත්ගාමක බලය යනු අර රූල් වලද රූල් අපි කියන්නේ මේ ඔව් ඒක අපේ රූල් විද්‍යුත්ගාමක බලය යනු කෝෂය තුලින් ධාරාවක් නොගන්නා විට දෙකලවර ගුවන්තරයයි ලබා නොගන්නා විට දෙකලවර ඉබෝවන්තරයයි. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි කෝෂයකින් අපි මේ බැටරිය තිබ්බා කියන්නේ මේ ගහලා තියෙන්නේ 1.5 කියලා කියලා ගන්න. මේකෙන් ධාරාවක් අපි එළියට ගන්නකොට හරිද 1.5ක් ගහලා තිබ්බට මේක මම ප්ලයිට් එකකට හයි කරා කියන්නකො. එතකොට මේකේ විභවාන්තරය 1.4ක් වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ මේකෙන් ධාරාව එළියට ගන්නකොට විභවාන්තරය මොකද වෙන්නේ? චුට්ටක් අඩු වෙනවා. ඊට පස්සේ මම මේක charge කරන්න ගියොත් මම මේක charge එකට ගියොත් ඒ කියන්නේ මේක charge කරනකොට මේ කරන්ට් එක කියන්නේ charge කරනකොට මාර වැඩක් වෙනවා. මේක 1.5ක් තිබ්බට charge කරන වෙලාවට මේක දෙකේ ලෙවල් 1.6ක් වගේ වෙනවා.
ඒ මොකද වෙන්නේ? කරන්ට් එක එළියට ගන්නකොට විභවාන්තරය චුට්ටක් අඩු වෙනවා. චාර්ජ් කරනකොට විභවාන්තරය චුට්ටක් වැඩි වෙනවා. ඒකට හේතුව මොකද්ද? අභ්‍යන්තර ප්‍රතිරෝධය. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබ්බොත් තමයි මේක වෙන්නේ. දැන් මට කියන්න ෆෝන් එකේ වෝල්ටේජ් එක 3.7යි නේද? චාර්ජ් කරන්න බැෝ කීයද? 5යි USB එකේ. දැන් 5යි වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් ඈ. ලොකු වරට තියෙන්නේ. ඒක 5යි. ඒතර මේ චාර්ජ් කරන්න 5ක් ඕනේ. හැබැයි ෆෝන් එකේදී 3.7යි. එහෙනම් මතක තියාගන්න අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් හින්දා එළියට ධාරාවක් ගන්නකොට ඒක විභවාන්තරය මොකද වෙන්නේ? අඩු වෙනවා චුට්ටක්. චාර්ජ් කරනකොට චුට්ටක් විභවාන්තරය වැඩි වෙනවා. මතක ඇති. රයිට්. එතකොට මෙන්න මෙහෙම ලියන්න ඊළඟට. කෝෂය තුලින් ධාරාවක් ගලා යන විට මෙතන කෝෂය තුලින් ධාරාවක් ගලා යන විට කෝෂය තුලින් ධාරාවක් ගලා යන විට දෙකලවර විභවාන්තරය ඊට වඩා අඩු වෙනවා. දෙකලවර විභවාන්තරය ඊට වඩා අඩු වෙනවා. හේතුව කෝෂය තුල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් හේතුව කෝෂය තුල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් වරහන් තුල සිම්පල් R පැවතීමයි. කෝෂය තුල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් වරහන් තුල සිම්පල් R පැවතීමයි. හැම කෝෂයකම අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවද නැද්ද? මොකද හිතන්නේ? ඉතින් හැම කෝෂයකම අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවද නැද්ද? තියෙනවා. හරිද? ඒ අභ්‍යන්තර ප්‍රතිරෝධ හොයන ප්‍රැක්ටිකල් එක අපිට නෑ. ඒක ෆිසික්ස් වල තමයි තියෙන්නේ. හරි. දැන් අපි ඔකේ ගානක් හදලා ඉන්න පොඩ්ඩක් මේක තේරුම් ගන්න. මේක ඉස්කරවම අහනවා පරිපථය තුල ගලන ධාරාව ගන්න කියලා. එතකොට මේක මට මම මේ කියන ඒවා වල කියන්නේ. මේ රූප දිහා බලන්න. මේකේ විද්‍යුත් ග්‍රාමක බලය කීයද? 12යි. හරිද? හැමෝම තේරෙනවද? අභ්‍යන්තර ප්‍රතිරෝධය කීයද? ඕම් 2යි. ඊට පස්සේ ඒක හයි කරගෙන ප්‍රතිරෝධකයගේ කීයද? ඕම් 10යි. ධාරාව දාලා තියෙනවද ගලන? නැහැ. දැන් මොකද පළවෙනි ප්‍රශ්නේ අපි අහනවා ගලන ධාරාවයි. ඒතර එහෙම ගලන ධාරාව හොයන්නේ මෙන්න මේ සමීකරණය දාලා. E සමානයි I capital R ධන I simple R සමීකරණය දානවා. right මේකේ පොදු සාධකේ මම එළියට ගන්න. E සමානයි I එළියට ගන්න R ධන R. එතකොට E කියන්නේ කීයද? E කීයද? 12යි. I කීයද? I තමයි අහන්නේ R කීයද? 10යි. simple R කීයද? 2යි. 12 සමානයි 10යි 2යි 12යි ඔන්න 12. එතකොට දෙපැත්තම 12න් බෙදනවා I සමානයි ඇම්පියර් එකයි කියලා එනවා. ඔන්න ධාරාව හේතුව. ඔන්න ඔකට දාලා ධාරාව හොයනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? කෝෂය හරහා විභව බැස්ම. මේ ධාරාව කෝෂය හරහා යන්නේ මේක විභව බැස්ම අහනවා. මම ලියන්නේ අර ඉත අනිත් සමීකරණය. V හොයන සමීකරණ. මොකක්ද V සමීකරණ බලලා කියන්නේ? V සමානයි E වින IR කියන සමීකරණය දාන්න. හරි? මේ විභවාන්තරය නැහන්නේ නම් V හොයමු. E කීයද? 12යි ඍණ I කීයද? 1යි
අභ්‍යන්තර ප්‍රතිරෝධය කියපු දෙකයි. එහෙනම් V සමානයි 12 රින් 2 V සමානයි කීයද? 10යි. හරි අන්න එහෙම සරලව පොඩි ගානක් හදන්න පුළුවන්. ඔයාලා ওই ගාන හදන්න ඔයාලට තව ගණන් දෙකක් දෙන්න. හරි ඔය ස්ටයිල් එක ඔය ගාන හදන්න. district personal ඉතින් අයිතිකාරය ගොඩයි කියනවනේ. ඕ අම්මට තාත්තට නැති ආදරයක් යන වෙන කට්ටියට. මම කතා විතරක් කියලා දෙනවනේ. අය කියන්නේ නැහැ. ඊට මොකෝ නිකන් මේ දුකෙන් වගේ මේ අමාරු ගෑම් කියලා. නේද? කෑමි මොනේද? ඒක තමයි කොරල කියනවා. ඇයි? ඒ කියන්නේ ගෙදරින් ගානක් තියෙන වෙනස්. ඇයි? අර නාල ඒවා නෙවෙයි අවුරුදු වෙන්න තියෙන. අර ගෙදරින් ගානක් වැඩි වෙනස්. ඒක රහ නැහැ කියලා කියන්නේ මොකක්ද? රහයි. ඒකට අපි ගියේ සෙවන්නේ. ඒකට අපේ කෑමට. ඒ කෑම කොට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කන්න පුළුවන්. ආයෙ මට වෙනස දැනෙනවා. මම හිතියේ නායකත්ව කුණු කියලා එකක් තිබ්බා. අපි හිටියේ නේවි කෑම් එකක් ඈ. ඔව්. කෑම වල හතයි කෑම. කෑම දුපිරි ඒක. ඉසි කේස් එක. මම සතුටුනා ඉතිවිසි කෑමට. ඉතින් ඒකයි මිත්‍ර වෙනස් කිව්වේ. ඒ ඔය මේ කෑම් පනු වෙනස් වෙනවා මාටි වලදී. බඩගින් අර කන්න අමාරු විතරට. ඇයි? ඒ මොනවද තේ එකක් දෙනවා. තේ එකක් දෙනවා අය හවස් දරා ගන්න බෑ. හරි. මේ ගාන හදලා ඉවරයි. යටින් මෙන්න මේ ගාන හදන්න ඔයාලා. චමුත් හරිද? මේ රූපය ඇඳගෙන හදන්න. අර තවල මේ කද එනවද යා මේ කවුද ඔයාගේ යාළුවෝ? ඒ මගේ නේ කියන කවුද මේ? දේශ. අද එනවද යා? එනනේ. ධර්මයි. ගන්න තමයි. මේ කියන්නේ වැඩි සංකීර්ණ වෙනවා. මම ඉතින් ආවම ටිකක් මේ හදන්න මේක ඉස්සයි. ඉස්සයි R4යි මේක 36යි. මේක හොයන්න ධාරාවයි ධාරාවත් හොයන්න කෝෂය හා විභවාන්තරයක් හොයන්න. පළවෙනි එකේ මොකක්ද වෙන්නේ? ධාරාව. පරිපතේ ගන්න ධාරාව. දෙවැනි එක කෝෂයේ දෙකවර විභවාන්තරය. හරියටම බෙදෙන්නේ නැති ගානක්. දශම ගාන. දශම පහක් එන්න ඕන උත්තරේ. දශම පහක් ආවා නම් හරි. ඉස්සරහම දාලා බලන්න ඕනේ. අර මම මාර ඩේසින් අර හදපු එකක් තියලා තියෙනවා. ආයෙත්
I සමාන IR තමයි IR වෙනවා ඒක කිව්වා කීයද ආවේ 0.5ක් වෙනවා අර කීයද ආවේ විභවාන්තරේ 18යි කීයද 18ක ඊට තව 10 ධාරාවල ඊට අනිත් එක මොකක්ද පෝෂේ දෙක විභවාන්තරේ ඒක හදන්න කරා හරි සාරලා සමීකරණ දෙක හදන්න කරා හරිද? කාටරේ හදාගන්න බැරුණාද? හරි. තව ගානක් දෙන්න එකතු ගන්නද? මේක මම දැන් නෙවෙයි දැන් මම. අර බයරින් කරන් තමයි දෙන්නේ. මේ ලංකාව වෙනස් කරන දුන්නා කියන හදන්න. මේකත් හදන්නද? මේක ටිකක් වෙනස් දාන්න. මෙතන ප්‍රතිරෝධක දෙකක් තියෙනවා. මෙතන 36යි, මෙතන 36යි. සමාන 20යි යෝ. වෝල්ට් 20යි මේක 4යි යෝ. මේක තමයි මේක පරිස්සමින් නේ. ඒකේ මේ R වෙනස් දැන්. මේකේ R කීයද ගන්න? කොහොමද තරකද? ඒක. මෙහෙමයි. I සමානයි එකතු කළද ගන්න. E ඍණ IR. E කියන්නේ කීයද? 20යි I කීයද? I වා හෙව්වා දැන් කලින් 0.5ක් ආවද? නෑ ඒක ආවේ. හරි පොඩි. ඉන්නේ ඒක ඔයා ඉස්සරහ මේකට ආදේශ කරන්න. E සමානයි IR ධන IR. හරිද මේක පොදු සාධක ඉරියට ගන්න I R ධන සිම්පල් R. හරිද? එතකොට E කියලානේ 20යි අයි තමයි අහන්නේ. ඒක ධාරාව ගත්තේ දාන්න ඕනේ අර සූත්‍රය. මේක තමයි දාන්න ඕනේ. මේක ලියලා ඒක මේකට හදාගෙන දාන්න. ඊට පස්සේ මේක 36 දාන 4. හරි? ඊට පස්සේ 20 දාන අයි වරක් 40. උත්තරේ අයි සමානයි 0.5යි. මේ කලින් අහන දැන් දාන හදන්න මෙන්න මේකට දාලා හදන්න. ඒකේ ප්‍රතිරෝධයේ පොඩ්ඩක් වෙනවා. එකතු කරගත්තා නම් ඔව් ඒක ප්‍රතිරෝධ මේ එකතු කරලා ගන්න ඕනේ.
E සමානයි V ධන capital I simple R කියනවා ඒක මේකද නෑ මේකද හරියට මේකනේ E සමානයි V ධන IR මේක මේ සිම්පල් R මේක තමයි අර බැටරියට දාන සූත්‍රය මේකේ E එක පැත්තක තනි කරගත්තාම මේ E තනි කරගත්තාම මේක ඇලි හැමතර යනවා ඒක තමයි මෙතන තියෙන්නේ හරිද ඒක මේක දාලා තමයි හදන්නේ ඒක මොකක්ද මේකෙන් හොයන්නද පොතේ ධාරාවක් ඉදිරියට ගන්නකොට දෙකේ දාන ඉබෝවක් හරිද ඉමීට උඩට දාගන්න නැත්තම් අරඤ්ඤම් පොඤ්ඤම් තමයි එතකොට ඕකෙන්ද ඕකී ගත්ත මේ සමීකරණේ ගොඩනගාගත්තේ කියන්නේ තේරුණාද මේ පොසේ එවුනේ මෙතන ඉබෝවන්දර කියන්නේ මේ D හරිද මේ D සමානයි I කරක් සිම්පල් R මේ ඉබෝවන්දරයයි මේකේ IR ගුණකේ සමාන වෙනවා හරිද ඊට පස්සේ මේකේ දෙකට ඉබෝවන්දරයයි මේ IR ගුණකේ සමාන වෙනවා හරිද ඒ කියන්නේ මේ දෙකට මෙතනත් ඉබෝවන්දරය කියන්නේ මෙතනත් කීයද B නේ එතකොට මේ දෙකේ එකතුව තමයි මේ කෝෂයේ තියෙන විද්‍යුත්ගාමක බලයට සමාන වෙන්නේ අර උඩේ කී ඉබෝවන්දරයයි යටේ කිව්වාන්තර එකතු වුණාම තමයි කෝසේ කිව්වාන්තරට සමාන වෙන්නේ. මේ දෙක එකතු වෙනවා. එතකොට තමයි අර E සමානයි IR ධන IR එන්නේ. හරිද? එතකොට අපි මේක වෙනුවට මොකද දෙන්නේ? මේ IR කියන්නේ අපි දැම්මා කැපිටල් V කියලා. හරි? එතකොට IR. හරිද? මේක හොයන්න පුළුවන් කෙලින්ම මේ කෙලින්ම හොයන්න පුළුවන් අරකට දාන්න. හරි? මම වගේ ටික අමාරු වෙති මට හිතෙනවා ඉමීට ඔළුව දාගෙන බලන්න කියන්නේ මෙහෙමයි කතාව මේකයි උන්ට තියෙනවා මම කියන්නේ ප්‍රශ්නයක් දැන් තමයි කියනවා සන්තෝෂයි කරබන්ින්නට වඩා දැන් මෙහෙම හිතන්න කොහොමද මේකේ ප්‍රතිරෝධය කියනවා R කියනවා හරිද මෙතන බැටරිය තියෙනවා මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R විද්‍යුත්ගාමක බලය E මේක දැන් I කියලා ධාරාව ගන්නවා කියන්නේ මේකේ ඉබෝවන්තරේ කිය දෙන්නේ අපි කැපිටල් V කියලා ගන්නකො එතන මෙතන ඉබෝවන්තරය මෙතන ඉබෝවන්තරය මොකද වෙන්නේ සමානයි මේ එකම වයරකනේ තියෙන්නේ එතකොට මෙතන මේක කතාව මේක හරහා ඉබෝවන්තරය හොයන්න අපි IR කියලා දාන්න ඕනේ කියන්නේ මෙන්න මෙතන වෝල්ටේජ් එක ගන්න I කැපිටල් R මෙතන වෝල්ටේජ් එක ගන්න I simple R වලින්. එතකොට ඇත්තටම බැටරි ඉබෝවන්තරය කියන්නේ විද්‍යුත්ගාමක බලය කියන්නේ මේකේ මොකද්ද? මේ දෙකේ එකතුව. එතකොට මේ දෙකේ ඉබෝවන්තරය V නේ. මේ කැලලකට අපිට දාන්න පුළුවන්. මොකක් කියලාද? කැපිටල් V කියලා අපි දානවා. එතකොට අපිට සමීකරණයක් කියනවා E සමානයි V ධන IR. එතකොට මේ V කියලා කියන්නේ මේ බැටරියේ ධාරාවක් එළියට ගන්නකොට මේකේ දෙකේ ලෙවල් තියෙන වෝල්ටේජ් එක. නැත්තම් විභව අන්තරය. ඒක චුට්ටක් අඩු වෙන්න ඕනේ ඊට වඩා. දැන් E හිතන්න ඔය ඉස්සයි කියලා එහෙනම් V 18ක් වගේ වෙයි. ඒක චුට්ටක් විතර මොකද අඩු වෙන්නේ. ඔයයි වැඩේ. රයිට්. එතකොට අපි දෙවෙනි කාරණා පොඩ්ඩක් බලමු. දෙවෙනි කාරණේ R කීයක් ගන්නවද? දෙවෙනි ගාන මෙහෙමනේ තියෙන්නේ. මේක 20යි. E සමානයි IR ධන IR. මේකේ මට කියන්න මේකේ කැපිටල් R ට වල කීයද ගන්නෙ? නමුත් මේකේ කැපිටල් R ට කීයද ගන්නෙ? 36ද ගන්නෙ නැත්නම් 72ද ගන්නෙ?
මෙතන ප්‍රතිරෝධක දෙකම එකතු කරන්න ඕනේ. මේක මොන ගතද? මේක ශ්‍රේණිගත. එහෙනම් 36 20 එකතු කරලා ගන්න ඕනේ. එහෙනම් E කීයද 20යි? I අහනවා 36 20යි 72 ධන R කීයද මේකේ තිබ්බේ? R 4යි යෝ. right 20 ධන 76යි. ඉතින් බෙදලා උත්තරේ ගන්න. මේකේ ධාරාව වෙයි. කීයද ධාරාව? 2යි 6යි ඇවිල්ලා තියෙන්නේ ධාරාව. ඊළඟට මේ දෙකේකට විභවාන්තරය මේ බැටරිය දෙකකට විභවාන්තරය නැත්නම් වෝල්ටේජ් එක ගන්න අපි E ඍණ IR හරි E කීයද ආවේ 20යි I කීයද ඒක කීය දශම 2.6යි මේකේ R කීයද විරාජ් මේකේ R කීයද සිම්පල් අභ්‍යන්තර ප්‍රතිරෝධ කීයද ඕම් හතරයි අදලා ගන්න හැදුවද නැද්ද බැස්ම ඉකෝ බැස්ම OCR ඉකෝ බැස්ම වෝල්ටේජ් ඩ්‍රොප් එක කොච්චරද හැදුවා මේක දැනගන්න ඕනේ ඇයි මේක වැදගත්කම වැඩි වෙනවා දැන් අපි ඇත්තටම හිතන්නකෝ වෝල්ට් 12 5 කරා කියන මොකද ඒක ඇත්තට මේකෙන් එළියට 12යි නෙවෙයි. ඒකට අභ්‍යන්තර ප්‍රතිරෝධය තමයි 11.8යි. වගේ තමයි පෙන්නන්නේ. ඔයාලා වෝල්ට් මීටරයට ගහලා බලුත් 11.8ක් පෙන්නයි. ඔයාලා කල්පනා කරලා ඇයි 11.8ක් පෙන්නන්නේ 12යි? ඒක මොකද්ද? අභ්‍යන්තර ප්‍රතිරෝධය. අභ්‍යන්තර ප්‍රතිරෝධය කියනවා. හරිද? ඒක ඒ බැටරියම තියෙන කේස් එකක්. මම හිතනවා තේරුණා කියලා. ඔයාලා තේරුණා අවුද? ඇහුනේ. ගෙදරකින් බලන්න මේ කමින් ගන්න පුළුවන් නේ හරි ඔය තුනට තේරෙනවද දැන් අවුල් නොකියන්නේ හරිද විරක් හරි තමයි තේරෙන මේක ඉතින් අමාරු මේක ඇදී ටික ඔළුවර පොඩ්ඩක් බරයි මම හිතන්නේ ඒ කියන්නේ මේ ලොකු දෙයක් නෑ මේක. ඔව්. 18 ගන්න පුළුවන් 9 නවර දෙක එක 3 කොළ දෙක දෙක. ඔයාලා ඒක කොළ ගන්න. බලන්න පුළුවන් මොකක්ද ඒක. රයිට් අපි එහා පිටු ගණන් වලට යමු. අයින් මකන්නද? 4යි මුල 2යි 4යි. මේක මෙතන තේරෙනවද? මෙතන තේරෙනවද? නැත්නම් ඉතින් ගියේ යන්න බෑ අමාරුයි. පුළුවන් නේද? හරි. නැත්නම් ඉතින් ගිහිල්ලා වැඩක් නැහැ. රයිට්. ඊළඟටයි බලන්න යන්නේ මේ කෝෂයකින් ධාරාව ගලන ආකාරය අනුව මේ අග්‍රාතර විභවාන්තරය කෝෂයකින් ධාරාව ගලන ආකාරය අනුව අග්‍රාතර විභවාන්තරය මේකේ කෝෂයකින් ධාරාව ගලන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා විලාද මොකක්ද එකක් තමයි බැටරියෙන් අපි කරන්ට් එක එළියට ගන්න අවස්ථාව අනිත් එක මොකක්ද බැටරිය
උදේ හවස කරනවා කියන්නේ චාර්ජ් කරන අවස්ථාව. උදේ හවස කරනවා මෙලොක් කැමරා ගන්න එපාද? චාර්ජ් කරන අවස්ථාව නේ අනිවාර්යයෙන්. දැන් කාලේ අපි නම් පොඩි කාලේ ලයිට් එකක් තිබ්බේ නෑ අපේ කාලේ. දැන් කාලේ නේද? කොච්චර දේවල් කියනවද විදුලි උපකරණ කියපුවාම. නේද? ඒ කාලේ අපි අර පත්තරෙන් තමයි විස්තර බලන්නේ ඒ කාලේ. පත්තර තමයි බලන්නේ. ඒ කාලේ හරි අමාරු. දැන් ඉතින් කොච්චර තාක්ෂණයද නේ? දැන් සෑහෙන්නේ ඒ අතින් ඔයාලට හොඳයි. සැප වැඩි. මේ ඉස්සර පත්තර අනම්මනම් දැන් විතරක් දන්නේ දැන් හොයාගන්නේ කොහොමද? දැන් දවා මොකටද දැන් දන්නේ නැහැ. දෙමිනිට දෙන්න. ඔව් දෙමිනිට දෙනවා. ගාමිණීට දෙනවා. නැත්නම් chat GPT දෙනවා. නැත්නම් DSA ඔව් නැත්නම් Google එකෙන් අහනවා ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. දැන් අපි ඉස්සරම එහෙ දන්නේ නැත්නම් දන්නේ නැහැ තමයි. ඒක අහගන්න. නැනෝ බලන්න. ඒකයි. එහෙම තියෙනවා. දැන් මේක නේද? ඔයයි වැඩි. බලන්න එතකොට මේ ආකාර දෙකයි එක්ක කෝෂයේ ඇතුළට ධාරාව යවන්න ඕනේ. නැත්නම් කෝෂයෙන් එළියට ධාරාව ගන්න ඕනේ. එක්ක ඇතුළට යවනවා නැත්නම් එළියට ගන්න. ඕක තමයි අවස්ථා දෙක. ඒත් ඔය අවස්ථා දෙකේදී කෝෂයේ දෙකේ විභවාන්තරය වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? එළියට ගන්නකොට විභවාන්තරය පොඩ්ඩක් අඩු වෙනවා. ඇතුළට යනකොට පොඩ්ඩක් වැඩි වෙනවා. ඒක අපි හදන්න තමයි යන්නේ. හරි. එතකොට මේකදී අපි මෙන්න මෙහෙම සලකනවා. කෝෂයේ විද්‍යුත්ගාමක බය E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R නම් මෙන්න අවස්ථා දෙක එකක් තමයි මේ මෙන්න මේ අවස්ථාව එක ගන්නවා. එතකොට මේ අවස්ථාව තමයි කෝෂය තුලින් පිටතට ධාරාව ගලන විට. කෝෂය තුලින් පිටතට ධාරාව ගලන විට. මේකදී අපි මෙහෙමයි E සමානයි E ඍණ I සිම්පල් R. E කියන්නේ විද්‍යුත්ගාමක බලය, I කියන්නේ ධාරාව, R කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. මේක දාලා ගන්න පුළුවන්. කෝෂය ආකාර විභවාන්තරය ගන්න පුළුවන්. දෙවැනි අවස්ථාව බලන්න මෙන්න මේක කෝෂයක් තියෙනවා. මේක ඇතුළට ධාරාව යනවා බලෙන් යනවා ඇතුළට. බලෙන් ඇතුළට යනවා. හරි. බලෙන් ධාරාව ඇතුළට යනවා කියන්නේ මොකක්ද වෙන්නේ? charge වෙනවා. මට කියන්නේ charge වෙනකොට බැටරිය රත් වෙනවද නැද්ද? ඈ? රත් වෙනවා. charge වෙනකොට බැටරිය රත් වෙනවා. හේතුව අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒක දෙන්නේ කෝෂය ආරෝපණය කරන විට. කෝෂය තුලින් ධාරාව යවනකොට මේකදී V සමානයි E ධන IR. දැක්කද වෙනස විරාජ්? විරාජ් දැක්කද වෙනස? මොකක්ද වෙනස උනේ? මොකක්ද වෙනස උනේ? මොනවද දුන්නේ මොනවද වුණා? මේ කෝෂයෙන් එළියට ධාරාව ගද්දී E ඍණ IR. කෝෂය තුලට ධාරාව යවනකොට E ධන IR. අන්න ඒක තමයි වෙනස. දැක්කද? හරි. අපි යන ගාන දැක්කද මු? ඉස්සරම රූල් වලින් එළියට කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා කෝෂය තුලට ධාරාව ගලන විට හා
කෝෂය තුලට ධාරාව ගලන විට හා කෝෂයේ පිටතට ධාරාව ගලන විට අග්‍ර අතර විභවාන්තරය වෙනස් වේ. අතර විභවාන්තරය වෙනස් වේ. විද්‍යුත්ගාමක බලය කැපිටල් E හා විද්‍යුත්ගාමක බලය කැපිටල් E හා අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R නම් කියලා ලියලා මෙන්න මේ අවස්ථා දෙක ඇඳගන්න මේක අඳිනකොට මේ මාතෘකාව උඩින් ලියන්න. දැන් මේක මේ කෑල්ල උඩින් ලියන්න. කෝෂය තුලින් පිටතට ධාරාව ගලන කියන කෑල්ල මෙතනින් ලියාගන්න. කෝෂය ආරෝපණය කරන විට කියන කෑල්ල උඩින් ලියන්න. මෙතන ලියන්න දෙකේම විභවාන්තරය කියන්නේ. ඒක යටින්ම ලියන්න. කෝෂය කොහොමද මේ බලපුවා තේරෙන විතර අරකින් නෑ ධාරාව දුරට ගන්නවා මේකෙන් ධාරාව එළියට ගන්නවා කොහොම හරි ගමන අර තේරුම් ගන්නනේ ෆොටෝ ඇතුලේ අවස්ථාවේ කවදාවත් තියෙන්නේ දැන් මෙයාලා අරගොල්ලෝ මේ හරි ගන්න දැන් ආයෙ කොට දෙන්නකෝ මෙයා මොකද ඒක මම ගෙවුවේ අර බැටරිය charge එකට ගහන්න. charge port එකේ වාල් දෙන්නවා ගහලා තියෙනවා නේ. කියා කරනවා කරගන්නේ. කරනවා. අජා.
හරිද? එතනින් මේ අඩි චූටි ගන්නකුත් දාන හදන්න. එන්න බලන්න. මේ අවස්ථාවට කැලපෙන්න. මේ රූපෙට අඩි මේ ගන්න දාගන්න. මේකේ දෙකේ විභවාන්තරය හොයන්න ඕනේ. කෝෂය හරහා විභවාන්තරය සොයන්න. එතකොට මේ සමීකරණය දාලා ඒක හොයන්න ඕනේ. මේකත් එහෙම දෙන්නම්. ඔතන ඉඳ මදි වගේ මම කොට මකන්නම්. මේක යටි මේ ගාන හදාගන්න මෙන්න මේ කරන්ට් එක දෙනවලු බැටරි එකට 5 වෝල්ට් 2 වෝල්ට් ඉන්වර්ටර්ස් 8යි ඇම්පියර්. මේකෙත් හදන්න විභවාන්තරය. කියන්නේ අර ආකාර දෙකට ගණන් දෙකට. තේරෙනවද නැද්ද විදිහට කියන්නේ? තේරෙනවද? බලන්න බලන්න. නේද? තේරෙනවද? මේ මෙතන දෙකලම විභවාන්තරය කියලා කියන්නේ කෝෂය හරහා විභවාන්තරය. කෝෂය හරහා විභවාන්තරය. පළවෙනි ගානට 4.2ක් ආවලු. දෙවෙනි ගානට බලන්න.
මේක අර සූත්‍රෙමනේ ඝන දාමනේ ගන්නවා. මේක මොකද තේරුම් ගන්න ඉස්සරහට නේ ඒක අමාරුයි කරචොප් එක එනවා ඒක අමාරුයි කරචොප් විතර අමාරුයි බැටලේ සුළුයි පොත ඔයාලා ඕනම් අරන් බලන්න. ඔයාලට ඊටි වලට මේව ඕනේ නේ. ඊටි වල ටිකක් මේවා තියෙනවා. පටන් ගත්තද නැහැ? අපිට BSc එකක් තියෙනවා. මෙච්චර ගොඩකට නෑ. ඕම් නියමයක් ගන්න එකක් තියෙනවා. ඔයාලා ළමයි හරිද උතන? ජමුන්. හදුවද? දෙවෙනි හදුවද? බලන්න දෙවෙනි එක. හරි මම පළවෙනි එක නාලයන පොඩ්ඩක් හදනවා. මේකේ ගන්න P සමානයි E ඍණ IR දාන්නේ ඇයි අපි මේකේ කෝෂයෙන් එළියට තමයි ධාරාව ගලන්නේ. E කියන්නේ 5යි I කියන්නේ 0.4යි R කියන්නේ 2යි. 5 0.8 උත්තරේ 4.2යි වෝල්ට්. හරිද? ඊළඟට දෙවෙනි කාරණේ මම දැම්මේ ඕම ඒකම තමයි රත්න විපවාන්තර 0.8යි වෝල්ට් මෙතන 5යි වෝල්ට් R සමානයි 2යි U. එතන මේකට දාන්නේ V සමානයි E ධන IR. අන්න මේ මෙතන මතක තියාගන්න කෝෂයෙන් එළියට ධාරාව ගත්තොත් E ඍණ කෝෂයෙන් ඇතුළට බලෙන් ධාරාව යවුවොත් ධන V සමානයි E කීයද 5යි ධන 0.8යි I කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 2යි. උත්තරේ එනවා 5 ධන 0.8 ඒවා 2යි 1.6යි නේ. උත්තරේ එනවා 6.6යි වෝල්ට්. ඔන්නමයි. ආවද? හරි. එහෙමයි. විභාජන කරන්න මෙච්චර ලේසි නෑ. තේරෙනවද? විභාජන කරන්න මෙච්චර ලේසි නෑ. හරි. හරිද? රයිට්. මම නිකන් මේකේ ප්‍රායෝගික උදාහරණ දෙන්න. හරි. අද නිකන් කොලේ කෑල්ලක හරි ටියුට් එකේ පිටිපස්සට ලියාගෙන හදන්න නිකන් මේක ප්‍රායෝගිකව දාන්න. හරිද? රයිට්. හරි. පිටිපස්සේ ගාන තියෙනවා. එහෙම ලියන්න ගාන. එහෙම ලියන්න. 12 වෝල්ට් EM අම්ල ඇකියුමුලේටර් එක. ගත්තේ වචනේ බයයි. 12 වෝල්ට් EM අම්ල ඇකියුමුලේටර් එක EM අම්ල ඇකියුමුලේටර් එක. ඔය වචනේ අහලා නැනේ? ඇකියුමුලේටර්. ඔය කාර් බැටරි කියන නම. ඇකියුමුලේටර් එක. අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 50ක් බව සොයාගෙන ඇත. ප්‍රතිරෝධය ඕම් 50ක් බව සොයාගෙන ඇත.
හරිද? හරි. එය විදුලි බුබුලකට සවිකල විට කෝෂය හරහා ඇම්පියර් 8ක ධාරාවක් ගලා යයි. ඇම්පියර් 8ක ධාරාවක් ගලා යයි. ඊළඟට බැටරිය වැස ගිය පසු එය ආරෝපණය කිරීමට ඇම්පියර් 5ක චාර්ජරයක් භාවිතා කරයි. හරි. පළවෙනි ප්‍රශ්නේ බැටරියෙන් ධාරාව ගලාගෙන කෝෂයෙන් බැටරිය අලවන්නේ. කෝෂයෙන් නැත්නම් බැටරියෙන් ධාරාව ලබා ගන්නා විට දෙකලවල විභවාන්තරය කීයද? දෙවෙනි ප්‍රශ්නය ඉහත බැටරිය ආරෝපණය සඳහා චාර්ජරයෙන් ලබා දී යුතු විභවාන්තරය සොයන්න. චාර්ජරයෙන් ලබා දී යුතු අවම විභවාන්තරය සොයන්න. දැන් විභාගෙට දෙන්නේ විලාච ඔන්න ඔහොමයි. ඒක නෙවෙයි. විභාගෙට දෙන්නේ ඔහොම ගණන්. තේරුණාද? එතකොට ගාන කියලා මේ සමීකරණ දෙක දාලා හදන්න ඕනේ. දැකලා හම්බ වෙන්නේ. පළවෙනි එක නම් අරක දාලා හැදුවා. හෙට මම දැන් විස්තරේ කියවනේ. මම කියන්නේ. එනවා කියන්නේ ටොපික් කියන්නේ. එනවා කියන්නේ හරිනේ. මම කියන්නේ. මම ප්‍රතිපත්ති දිනන ගන්නවානේ. මම සාමාන්‍ය ප්‍රතිපත්ති කරුවයි. එහෙම අර ගොල්ලන්ට ඔක්කොටම කියපු ටික වඩාත්ම කියනවා. එහෙම අවුල නැහැ එතකොට. එහා ගියද කියන්න බෑ නේ අවුල නැහැ. හරි. රයිට්. එහෙනම් පළවෙනි සමීකරණේ දාලා අරක හොයන්න ඊට පස්සේ දෙවෙනි එකේ නිකන් යහුවේ නෑ. මොකද ඇහුවේ? නොකිය ඇහුවා. charge කරන්න ඕනේ එකේ තියෙන අවම විභවාන්තරය. නොකිය ඇහුවේ මොකද්ද? මේක. දැන් හදන්න බලන්න. දැන් මේ වෙලාවට කරන්නේ සිම්පල් නෑ. සමීකරණේ දන්නවනේ. 2000ට තමයි.
හැදුවා. ඒක සුබක් නේ. ඉතින් පළවෙනි එක අරක. දෙවෙනි එක අනිත් එක. හැබැයි නොකිය ඒක අහලා තියෙන 아무තු විදිහට නේ. ඉතින් අපි දෙන්න ඕනේ මෙහෙමනේ. බැටරිය charge කරන්න නම් දෙකක විභවාන්තරයට වඩා වැඩි ධාරාවක් වැඩි වෝල්ටේජ් එක මොකද ගන්න ඕනේ? දෙන්නද? බැටරිය charge කරන්න දැන් ඔය 3.7යි ෆෝන් එකේ බැටරිය 5ක් දෙන්නද නැහැ. එනදී අරක තමයි අහලා තියෙන්නේ. අර සමීකරණ දාන්න ගන්න. එච්චරයි. ඒක එක අරන් කොහොමද වැඩි? දෙවෙනි අවස්ථාව හදන්න දෙක. කියලා. Ada tunai? Nah, itu yang saya suka. Kan macam mana kami pindah kan? Ini praktik apa lagi pindah stage sini? Apa aku ni mahal. Ini dalam lagi ya. මේ ලොකු වගයක් එනවා නේද? මම මේ ඊළඟදී වැඩි අවුල් කියන්නේ Ada hubungan dengan apa kan? වලින් කියලා වගේ කියන්නකො. ඉන්න ගණන් එනවනේ. Devani katawe desit. ඔයාගේ තුෂ්ණි පුතලා හිටියේ? ඇත්තනේ. Devani මගේ හිතලා දුන්නේ අගයන්ට. දෙසිය ගණන්. ඇත්තනේ. desit kan? මම ඒක ගානක් විදිහට දුන්නා මිසක් මේ අගයන් වලට මොකද වෙන්නේ හිතුවේ නෑ. පොඩ්ඩක් මේකේ අපි මෙහෙම කරමු. එහෙම කරුවොත් වෙන කරන්න දෙන්නේ ළමයි මේ ඒ අරගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 50 නෙවෙයි 5 කරන්න. හරිද? 50 නෙවෙයි 5 කරන්න. එතන 8 40යි ඒත් බෑනේ. ධාරාව 0.8යි 0.5යි කරන්න. Betul kan? Kita ngapain? ඒක තමයි අපේ අම්මා මතක් කරන්න ඉතින් කමන්නේ. හරි. මේක 5 කරන්න. ධාරාව 0.8 කරන්න. අරක අනිත් එකට 0.5 කරන්න. මේ කරන්න දෙයක් නෑ. 50 පාද. 50යි පාදයි. මේ එතකොට ආගේ ඒත් දෙන්නේ යොක්ක වැඩි. දැන් බලමු. E සමානයි ඍණ I ආ. කීයද? 12 ඍණ I කීයද? 0.8 වරක් 5. 12 ඍණ 4යි උත්තරේ එනවා 6යි වෝල්ට්. හරි. මේක ඈ නෑ මැරෙතුනා නේ ළමයි අවදාන දෙන්නලි නෑ මැරෙතුනා තමයි ඊට පස්සේ E කීයද 12යි ධන 0.5 වරක් ප්‍රතිරෝධය 5යි 12 ධන 2.5 උත්තරේ එනවා 14.5යි වෝල්ට්. දැන් charge කරන්න නම් 14.5ක් වත් දෙන්න ඕනේ. නැත්නම් මේක charge වෙන්නේ නැහැ. මම අගයන් කියන එක මම කල්පනා කරන්නේ මම අගයන් කියන දුන්නා විතරයි. ඔන්නද මේලා මැනික දුක්ඛිත මොදරන්නේ. එතක රින්න 335 කියලා. right. ඔය ගණන් ඉන්න පුළුවන් මම කිව්වේ. විභාගයට හැමතිස්සෙම දෙන්නේ කොහොම එකක්? ආවදින්දුවාන්තරේ කරන්නේ ආවරද? මේක. ඔව් එච්චරයි. ඒ සෙට් එක හොඳම ප්‍රශ්න අහන්නේ ලොකු විස්තරයක් දීලා චුට්ටක් හදන්න තියෙනවා. හැබැයි ඒක හදන්න ටච් එකෙන් උන්ටක් ගාලා. ගොඩක් හදන්න දෙන්නේ නැහැ.
අදන්න තියෙන්නේ ජුණ්ඩයි. හැබැයි කේවල තේරුම් ගන්න ඕනේ. ජුණ්ඩයි කියන්නේ මුණ්ඩා කියන්නේ. රයිට් මේක හදාගන්නකො. Right. එතකොට මේක හරිනේ. මේක තේරෙනවද අවුල්ද? දැන් මම ඊළඟ ඇර ගන්නේ අමාරු වෙයි ඊළඟ ඇර කියලා පටන් ගන්න. කියලා ඉන්න සුළුයි. අහගන්න. දැන් මම කරන්නේ. මම සත්‍යයක් නෙමෙයි. පහම ඒක. මම මේ රෙකෝඩින් දාලා තියෙන්නේ අපේ කවුරුරි වැදලා ආවෙ නැත්නම් පොඩක් ඕවන හදිනවා මට මැනේජර් දාලා ගන්න පුළුවන්. දැන් එහෙම කියලා මේ කම්මැලි වෙන්න එහෙම බෑ. මේක නේ අර බෑකප් එකක් විතරයි. පන්ති ඉන්න අතරම සාර්ථකව ඉන්නේ නැහැ. හරි දැන් හොඳට ආවන්න මේ බලන්නකො. ඉතාලම අමාරුයි අහගන්න. මේකේ කර්ට් ඔෆ් නියම කියලා නියම දෙකක් තියෙනවා. හරිද? ඉස්සර මම මේ කියලා දෙන්නේ සරලව අහගන්න. මම ඉන්නවා මෙතන ක්ලොක් ටවර් එක ගාව හන්දි හිටගෙන. තේරුණාද? ක්ලොක් ටවර් එක ගාවට වාහන එන පාරවල් තුනක් තියෙනවා. මෙහෙමුත් එනවා. ඊට පස්සේ මෙහෙමුත් එනවා. මෙතනින් එළියට යනවා. ඉතින් මම සරලව ගන්නනේ. මෙතන මේකේ වාහන 10ක් එනවා කියලා. මේකෙන් වාහන 5ක් එනවා. මට කියන්නේ මෙතනින් එළියට කීයක් එනවා? කීයක් එළියට යනවා? පහයි. ඒ මම බයෝ කියන්නේ. යූටර්න් එක නාලා නෑ යූටර්න් නෑ දැන් මේ මං මේ කියලා හිතන්න ඕනවා. මං දැක්කද කොළඹ කාර්යයක් ආවා එකපාරට මේ අස්සට දාලා. ආයෙ රිවර්ස් කරා. අයියෝ මොර කියන්නේ බැලුවා කියන්නේ ඉතින් අමාරුනේ. එයා මෙහෙන් ඇවිල්ලා මෙහෙන් මෙහෙට දාලා. හෙට යන්න බෑනේ. ආයෙ රිවර්ස් කරා.
අහන්න මේ ඇතුළට එනවා 10ක් මෙතනින් ඇතුළට එනවා 5ක් එහෙනම් අනිවාර්යයෙන්ම එළියට යන්න ඕනේ කීයද 15ක් එළියට යන්න ඕනේ දැන් මේ හිතන්න මේක හිතන්න වයර් වලින් ඇතිච්ච මන්දියක් කියලා අදිසියක් ගැටුණොත් ඒක වෙන කතාවක් ඈ දැන් මේක තේරුණාද එන වාහන ගාන යන වාහන ගාන කොහෙන්ද ඕනේ සමානයිනේ ඉතින් කර්ජොෆ් මහත්තයාත් ඕක තමයි කිව්වේ මෙන්න මෙහෙම හන්දියකදී අපි හිතමු මෙතන B කියලා ජංක්ෂන් එකක් තියෙනවා කියලා මේ B ජංක්ෂන් එකට එනවා I1 කියලා ධාරාවක් ඒ වගේම මේ පැත්තට එනවා I2 කියලා ධාරාවක් මේ එළියට යනවා I3 කියලා ධාරාවක් I1 කියන ධාරාව ඇම්පියර් 10 කියලා හිතන්නකෝ I2 කියන ධාරාව ඇම්පියර් 5 කියලා හිතන්නකෝ එහෙනම් එළියට යන ධාරාව කීයද කතා කරන්න ඇම්පියර් 5 තමයි මේක තමයි කර්ජොෆ්ගේ පළමු නියමය ඒක නියමයක් විදිහට කියන්නේ මෙහෙමයි විද්‍යුත් පරිපථයක යම් සංදියක් පිටට ගලා එන ධාරාවන්ගේ බීජ ඓක්‍යය ශූන්‍යයි මොකද්ද ඒක මොකද්ද මේ බලන්න මෙහෙම බලන්න රිලක් බලන්න බීජ ඓක්‍යය කියන්නේ සිග්මා i ධාරාවන්ගේ බීජ එකතුව කීයද එනවා කියන්නේ බිඳුවයි ඒතකොට මේකේ උන් බලන්න ඇතුළට එනේම ගන්නවා ධන විදියට ඔය ඇතුළට එන්නේ මෙයා ඇතුළට එනවා මෙයා ඇතුළට එනවා මොන බලන්න i1 ධන i2 එළියට එනේම ගන්නවා ඍණ විදියට ඍණ i3 සමාන බිඳුව ඒතර බලන්න i1 කීයද 10යි i2 කීයද 5යි මම i3 අහනවා කොහොමද i3 හොයන්නේ මේකේ හැබැයි යවන්නේ i3 සමානයි ඇම්පියර් 15යි අනිත් හදන්න පුළුවන් මේක තමයි සමීකරණ මොකද්ද ධාරාවන්ගේ බීජ ඓක්‍ය ශූන්‍යයි හරියට පොලිස් නිලධාරියට තමයි පේන්නේ ඇතුළට එන ධාරාව එළියට එන එකයි සමාන හරියට හන්දියකට වාහන වගේ තමයි මේ මම මේ හන්දියේදී ඇතුළට 10ක් ආවා මේ පැත්තෙන් 5ක් ආවා එහෙනම් කීයක් එළියට යන්න ඕනද 15ක් එළියට යන්න ඕනේ මොකද ධාරාව හන්දියකට ආවොත් හන්දියේ ධාරාව නවතින්නේ නෑ එන ප්‍රමාණය යන ප්‍රමාණය අන්තිම මොකද වෙන්නේ සමානයි ධන 10යි ධන 5යි ඍණ 15යි ඒකේ බිඳුවයි කියන්නේ ධාරාවන්ගේ බීජ ඓක්‍ය අන්තිමට කීය දෙන්නේ බිඳුවයි අපි වරන ශූන්‍යයි කියලා ඕක තමයි කර්ජොෆ් පළවෙනි නියමයේ විදිහට ඉදිරිපත් කරන්නේ හරි එහෙනම් පළවෙනි නියමය දිහා ගමු නේ කර්ජොෆ් පළමු නියමය කොටු ඇතුලේ ගාන ලියන්න ඊට හරකද හරි මෙහෙම ලියන්න විද්‍යුත් පරිපථයක විද්‍යුත් පරිපථයක යම් සංදියක් වෙතට ගලා එන විද්‍යුත් පරිපථයක යම් සංදියක් වෙතට ගලා එන ධාරාවන්ගේ බීජීය ඓක්‍ය ශූන්‍ය වේ ධාරාවන්ගේ බීජීය ඓක්‍ය ශූන්‍ය වේ හරි එතරම් ලියන්න මෙහෙම වෙන පාඩ පැනකින් එනම් ඕනෑම විද්‍යුත් පරිපථයක සංදියක් වෙතට ගලා එන ධාරාව ඕනෑම විද්‍යුත් පරිපථයක සංදියක් වෙතට ගලා එන ධාරාව එම සංදියෙන් උඩට ගලා යන ධාරාවල එකතුවට සමානයි. ඔයාලා මෙන්න
මේ රූපය ඇඳගෙන මේක ලියාගන්න මේ රූපය ඇඳගෙන මේක ලියාගන්න එතන මම ගණන් ටිකක් දෙන්නම් අපි හදමු. මේ ගාන හදන්න ඕනේ. මේ ගානත් හදන්න. එතකොට අදන්න කලින් පොඩ්ඩක් ඉන්න. ඔයාලා මේ ලියකට ඉස්සරහ. මේක අපි මේ හදන්න මේමයි මම මෙහෙම දාගන්න ඕනේ. සිග්මා i සමානයි ඉන්වර් කියලා ලියාගෙන මම ඇතුළට එනේම ධන විදිහට ගන්නවා. කොහොමද ගන්න? පහ ගන්න ඇතුළට එනේ හදන්න නැහැ. පහ ගන්න 2 ඍණ i සමානයි බිඳුව. ඇයි මේ දෙක මාවේ ඇතුළට මේක යන්නේ එළියට. 5යි 2යි 7යි ඍණ i සමානයි බිඳුව. උත්තරේ i සමානයි ඇම්පියර් 7යි. හරි? දැන් ඉතින් ගන්න පුළුවන්. මේක බලන්න මේක ඇතුළට එනවා මොනවද කියන බලන්න. තමයි ඇතුළට එනවා මොනවද කියන්නේ? 2යි 3යි ඇතුළට මේ දෙක එළියට. එහෙනම් මෙහෙම ලියනවා සිග්මා i සමානයි බිඳුවයි. ඔක තමයි කරජෝ පළවෙනි නියමය. දැන් මම ඇතුළට මේ ධන ඉදිරි ගන්නවා. 2 ධන 3 මේක ඍණ 4 ඍණ i සමානයි බිඳුව. මේක විසඳලා උත්තරේ ගන්න. කලින් හදින්නේ නෙවෙයි. දෙක මේකයි. පොඩි කියන්නේ අනේ මම ඔය එල්ලිනෝ කිව්වට මට නම් හිතෙන්නේ නෑ නම ඉතර දෙයක් වෙයි කියලා. මේ අර අපේ රටේ නිකන් ඔය නිවුස් නේ ඔය නිකන්. අපේ කොළුනේ කියන්නේ. ඔව් මට හිතෙන්නේ වයි කිව්වේ. මට හිතෙන්නේ පායයි කියලා. මට හිතෙන්නේ වහීම කියලා. ඇයි මෙහෙම දෙයක් තියෙනවා. ළඟදී නියමයක් තිබ්බේ නෑ. කාලයක්. අයි තිබ්බේ. කවද්ද? අයි ඩායිය ඉස්සරහින් බෑ. කොයි කාලෙද? මේ ළඟදී ඩායි මාසයක් ඉතින් බෑයි. ඉස්සර මාස 7-8 පහයන් තිබ්බා. මේ වහින්න නැතුව තිබ්බ කාලේ තියෙනවා. අන්තිමට පිරිත් එහෙම කියලා තමයි වහින්නෙම නැහැ. ඔය මාරයි කියන්නේ වැස්ස පටන් ගත්තාම තමයි එක දිගට වැස්ස යන්නේ දැන්. ඒ මොන විදිහට කිව්වම වහින් වැසි පිරිත්. ඇසි පිළිද. අපි නේද ඔය අර බීජ අර අනුරමාන්තර වෙහෙ දෙයියෝ වගේනේ ගත්ත දවස්ම වහින. නේ? ගත්ත දවස්ම වහින කල්පනා කරලා බලන්න. වැස්සෙන් අඩුවක් නැහැ. මේ වගේ වැස්ස අපි හිතුවට වැස්ස නැතුවත් බෑ ඉතින්. වැස්ස පාඩු නැල්ලු නියගේ පාඩුයි වෙයි පාඩු. වැස්සෙන් ගම් වතුරාවත් එක පැත්තකට ලාභයි. මොකද ලාභේ? ජලාශ පිරෙනවනේ. එතකොට වගා කරන්න පුළුවන් අනිත් එක මොකක්ද? ජලයේ ඉතින් කරන්ට් එක හදන්න ඕනේ.
දැන් නියගයක් આવොත් මෙහෙම බැරිලු. නියගයක් આવොත් ඒක කිසිම වාසියක් නැහැ. ඒ කියන්නේ අර ඒක පාඩම තමයි කියන්නේ වතුර කියන එක. දැන් අපි ආතල්ලේ ඉන්නේ වහිනින්ද? නේ. මොන දෙයක් ආසයි දැස්ස පොඩ්ඩක් තියෙනවා නේ. පොඩි ගතියක් තියෙනවා පොඩ්ඩක් දෙවෙනවා තමයි මට. පොඩි සිල්ලයක් තියෙනවා. ඉතින් පායන වල හරි අමාරු ඉන්න ඇඟට සිල්ලු. හරි. මේක තේරුණාද හැමෝටම? දැම්මොත් හරියද? විරාජ් හරි හරි මේක. තේරුණා නේද? රයිට්. එහෙනම් මොන කර්චොෆ් ගේ පළමු නියමය හරි. අපි දැන් කතා කරන්න යන්නේ කර්චොෆ් දෙවෙනි නියමය. Kirchhoff දෙවෙනි නියමය තමයි කතා කරන්න යන්නේ. මේමයි Kirchhoff දෙවෙනි නියමය කියන්නේ දැන් මේ හොඳට අහගන්න මේක අමාරුයි. ඔන්න අමාරුයි කියන පටන් ගන්නෙ. මේ Kirchhoff දෙවෙනි නියමය දාන්න නම් කුඩු තියෙන්න ඕනේ. මොනවද මේ කුඩු කියලා කියන්නේ? කුඩු. ඔව් බලන්න. ඒ කියන්නේ දැන් මේකේ බලන්න එක කුඩුවයි තියෙනවා. කුඩු කුඩු. කුඩු. දැන් මේක ඊ මේක ආර් මේක දන්නව නේද? මේක දන්නවනේ. මොකක්ද ඉතින් සිම්බල් දාලා කියන්නේ? අභ්‍යන්තර ප්‍රතිරෝධය. මේකේ තියෙන ප්‍රතිරෝධය. මේකේ කුඩු කීයද? කුඩු එකයි. එක කුඩුවයි මේ තියෙන්නේ. මේ එක කුඩුවයි. ඔන්න බලන්න මේක කුඩු දෙකක් අරිනවා. ඔන්න බලන්න කුඩුවක් කියන්නේ තාම තේරුන්නේ නැහැ. ඒකට කුඩු කතා කරද්දි මට වෙන කතා මොකක්ද? මොකක්ද කතාව? අර ඔෆිස් එකේ ඉන්ටර්වියු එක කතාව. එළදෙන අර එලුච්චි කතාව. ඒ කුඩු කතාව ඒක. ඔෆිස් එකේ කැම්පස් එකේ. ඔබ ඉංග්‍රීසි දෙයක් කිව්වේ නෑනේ. අපි කිව්වලු නැහැ නේ ඒ කතා කියන්නේ ටීචර් එක තමයි. මටත් එක්කවා නිකන්. සංක මොනවද කියලා තියෙන ළමයින්ට. හරි. එන්න බලන්න මේකේ කුඩු දෙකයි. දැන් කියපල කුඩු කියන්නේ මොකක්ද කියන්නේ? මේක එක කුඩුවක්. මේ තව කුඩුවක්. ඔය මේ තව කුඩුවක්. දැන් කුඩුවක් කියන්නේ මේ කුඩුවක් නම් කරනකොට අපි මේ ඉංග්‍රීසි අක්ෂර වලින් නම් කරනවා. මේ බලන්න. A B C D කියලා කිව්වොත් ඉවරයි කියලා වුණා. ඇයි ඒ? නැහිලා නැහැ කුඩුව. ආයි කුඩුවක් නම් කරන්නේ මෙහෙම. A B C D A. ඒ කියන්නේ මෙතනින් පටන් ගෙන මෙතනට වෙනකොට කුඩුව. මේක මේ කුඩු නම් කරන්න බලන්න. A B C D E F කියන්නේ මේ එක කුඩු නම් කරන්න බලන්න. D E F A A B ඕන මේක නතුරු යන්න පුළුවන්. A C D F A A C D F A මේක නම් කරන්න බලන්න. මේ B C D E B කුඩුව. මේ කුඩු නම් කරන්න බලන්න. A B E F A A B E F A කුඩුව. තේරුණා? එතකොට මේකේ කුඩු කීයද? දෙකයි. මේක කුඩු කීයද? එකයි. දැන් කුඩු කතාව තේරුණා? නැත්නම් අම්මට තමයි. අපිට කියන්න දෙන්න. මෙන්න මේකේ කියනවා විද්‍යුත් පරිපථයක ඕනෑම සංකෘත කුඩුවක. මොකද සංකෘත කියන්නේ? වැහිච්ච එකේ මේ ස්විච් එක වහලා තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් විවෘත කුඩු වැඩක් නැහැ. මේක මොකද වෙන්න ඕනේ? සංකෘත කුඩුවක එක් පරිපථ කොටස හරහා, ඒ කියන්නේ මේ පරිපථ කොටස හරහායි මේ පරිපථ කොටස හරහායි තියෙන විභව බැස්මෙහි වීර්යය ඓක්‍ය. ඒ විභව බැස්ම වල එකතුව මෙන්න මේ කුඩුවේ විද්‍යුත් ගාමක බලවල එකතුවට සමානයිලු. කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. මේ බලන්න සිග්මා E සමානයි සිග්මා IR වාද්‍ය භූමියේ. මේ බලන්න සිග්මා කියන්නේ මොකද්ද? මෙන්න මේකේ තියෙන මේ විද්‍යුත් ගාමක බලය. ඒකට සමානයිලු මෙන්න මේ ධාරාවේ ප්‍රතිරෝධයේ ගුණිතවල මොකක්ද මේ කියන්නේ? එකතුවට. සිග්මා වේස්
හරි කියන්නේ සිග්මා E සමානයි සිග්මා IR. මේ මුළු පුඩුවේම තියෙන ධාරාවලයි ප්‍රතිරෝධවලයි ගුණිතය සමාන වෙනවා මේකේ තියෙන මොකටද? ඊට. නැත්තම් විද්‍යුත්ගාමක බලයට. ඕකට තමයි කියන්නේ මොකක්ද? කර්චොෆ් දෙක. එකට වඩා දෙක ටිකක් අමාරුයි. ගණන් හදනකොට ගොඩාක් අමාරුයි. තේරුණාද? ගණන් හදන තවත් අමාරුයි. ටිකක් ඔලුවට දාගන්නකොට පැටලෙන්න පුළුවන්. හරි. ඉස්සරහ අපි නියමේ ලියන්නෙමු. මෙහෙම ලියන්නකො නියමේ. Bilangnya, aku saya. Bisu apa nih? Right. Memang dia ada විද්‍යුත් පරිපථ ජාලයක විද්‍යුත් පරිපථ ජාලයක විද්‍යුත් පරිපථ ජාලයක ඕනෑම සංවෘත කුඩුවක ඇති විද්‍යුත් පරිපථ ජාලයක ඕනෑම සංවෘත කුඩුවක ඇති විද්‍යුත් පරිපථ ජාලයක ඕනෑම සංවෘත කුඩුවක ඇති එක් පරිපථ කොටස හරහා එක් පරිපථ කොටස හරහා විභව බැස්මෙහි රීජීය ඓක්‍ය විභව බැස්මෙහි රීජීය ඓක්‍ය පුඩුවේ විද්‍යුත්ගාමක බලවල රීජීය ඓක්‍යයට සමාන වේ. කියලා ලියලා මේක දාගන්නකො. සිග්මා E සමානයි සිග්මා R. එතනම දාගන්න. මම පොඩ්ඩක් මේක දාලා පෙන්නන්නම්. මෙන්න මේ පුඩු කතන්දරේ. ධාරා විද්‍යුත් ඉගෙන ගත්තී අපිට හම් වෙන අමාරු ස්ථානයක් තමයි මෙන්න මේ කර්චොෆ් නියමයෙන් ගණන් හදන එක. බය කරනවා නෙවෙයි අමාරු නෑ. ඒකට පොඩුවට පොඩ්ඩක් මේක කටලි සහගතයි. නෝම බැටරියක් තියෙනවා. මෙතන ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා. මෙතන තවත් ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා. මෙතන ප්‍රතිරෝධකයක් නැහැ. මෙතන බැටරියක් දාලා තියෙනවා. මොනවම තමයි තියෙන්නේ. ඊට පස්සේ බැටරිය මම දාන්න මාරු කරනවා. මේකේ විද්‍යුත්ගාමක බලය E1, මේකේ විද්‍යුත්ගාමක බලය E2, මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R1, මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R2. මේකට මම කැපිටල් R කියලා දානවා. මේ පරිපථයේ ගන්න ධාරාව කැපිටල් I කියලා දානවා. හරි. දැන් මේකට මම කර්ව් දාන්න කලින් මම මේකේ පුඩුව නම් කර ගන්නවා මේ විදිහට A B C D කියලා නම් කරා. දැන් මම මෙහෙම කරන්නේ බලාගන්න A B C D A පුඩුවට මම කර්ව් දානවා. කර්ව් යෙදීම ඉස්සරහ මාර කර්ව් දෙක යෙදීම දෙක කියලා දාන්න ඕනේ. මම පොදු සමීකරණය දානවා. මම ඒක පුළුවන් කියලා පෙන්නනවා යාලට. සිග්මා E සමානයි සිග්මා I කැපිටල් R I. දැන් මෙතන පටන් ගන්නෙ. මෙතන බැටරි කීයක් හම් වෙනවද? බැටරියක් හම් වෙනව නේද? හරි. මෙතන තියෙන මට කියන්න සිග්මා E කියන්නේ මේ කෝෂ දෙකේ විද්‍යුත්ගාමක බල. ඊළඟ මේක ගන්න. මේ විද්‍යුත්ගාමක බල දෙක එකතු වෙනවද අඩු වෙනවද? මෙයාගේ දාන්න මෙයාගේ ඉන්නනේ. එකතු වෙනවද අඩු වෙනවද?
එකතු වෙනවනේ බා ධනරේට හරියට සෙට් කරලා තිබ්බොත් විද්‍යුත්ගාමක බලය එකතු වෙනවා දැකලා ඇති. ඇයි බැටරි මෙහෙම හයි කරලා තියෙන්නේ? කොහොමද තිබ්බොත් මොකද වෙන්නේ? මේ දෙකේ විභවාන්තරේ මොකද වෙන්නේ? මේක 3 වෝල්ට් මේක 4 වෝල්ට් නම් මේක මොකද වෙන්නේ? එකතු වෙනවනේ. එතකොට මම කරන්නේ මෙහෙමයි E1 ධන E2. ඔන්න විද්‍යුත්ගාමක බල දෙක මොකද උනේ? එකතු වුණා. දැන් මම මෙතන පටන් ගන්නවා. ඔන්න බලන්න. මෙතන යන ධාරාව I කියලා දාලා තියෙනවා. මේකත් I මේකත් I. ඔන්න බලන්න. I වරක් R2. මෙතෙන්ට ආවා. මෙතන මොකුත් නැහැ. මෙතෙන්ට එනවා. ධන I වරක් කැපිටල් R එක. මෙතනදී මේ ප්‍රතිරෝධය පහු වෙනවා. ඊට පස්සේ මෙතනදී තවත් ප්‍රතිරෝධයක් පහු වෙනවා. I වරක් R එක. ඔන්න ඔහොම සර්ච් දෙන්න. දැන් ඔච්චරයි තියෙන්නේ මේ අත දුන්නොත් අපිට ධාරාව හොයන්න පුළුවන්. රයිට්. ඉස්සර මේක ඇඳ ගන්නකො. මේක ඇඳලා මේක ලියා ගන්නකො. අපි මේකේ පොඩි ගානක් හදමු. ඔයාලා හැමෝම ටියුට් එක ගත්තා නේද? අද දාන්න දැන් ලින්ක් එක දාන්න පුළුවන්. පැය භාගයක් ඒක බලන්න. රෙකෝඩින් එකත් මේ පැය කමාර එකක් දානවා ඒක බලන්න. ඒක ලින්ක් එකෙන් විතරයි බලන්න පුළුවන්. නෑ. ඒක මම දැන් මම පැය දැන් රෙකෝඩ් කරලා තියෙනවා පැය දෙකක්. ඔය පැය 6කින් ඉඳන් ඉන්නේ. දාලා තින්නේ ලොකු ටිකට දාන්නේ නෑ. පැය ගණන් බලන්න තමයි. මේ ඔන්ලයින් පැය ගණන් බලන එක පැය දෙක තුන. පාඩම. සිලබස් එක මොකක්ද පැකේ මොකද වීඩියෝ එකක්. වීඩියෝ එකක් කරලා සිලබස් එක පැය 24ක. ඒක පාරචිත 400 ගණන්නේ. පාරචිත 400 ගණන්නේ. ඡාය කියනකොට ඇහුනේ. මේක ලියගත්තද? හරි. දැන් අපි මේ ගාන හදමු. මොන බලන්න හදන්නේ? හැමෝම බලන්න. මම අර විදිහට දානවා මේක. A B C D මොන බලන්න. A B C D A පුඩුවට A B C D A පුඩුවට curve of දෙක යෙදීම. curve of දෙක යෙදීම. බලන්න සිග්මා E සමානයි සිග්මා IR. හරි. සිග්මා E කියන්නේ මේකගේ එකතු වෙන්න ඕනේ. එහෙනම් මම දානවා අරකම ලියනවා. මොකද E1 E2. අර විදිහට ලියනවා IR දෙක දාන්න. I capital R දාන්න. I R එක. දැන් R දෙක කරනවා. E එක කීයද? 6යි. E දෙක 4යි. මේක මම I එළියට ගන්නවා. මෙහෙම දාන්න. line හරි. R දෙක කීයද? 3යි. R capital R කීයද? මේක දීලා නැහැ. මේක යගේ ඕම් 5යි ඈ. 5යි. ධන I වරක් R එක දෙක. ආදේශ කරමු 10යි 3යි I ධන 5යි I ධන 2යි I. 10 සමානයි 5යි 3යි 8යි 2යි 10යි I. දෙපැත්තෙන් බෙදපුවාම I වලගේ එන්නේ ඇම්පියර් 1යි.
දේශී වගේ නේද? දැනට බලමු ඉස්සරහ. හරි. ඔය කියන්නේ එහෙනම් දානවා මොකද ඩියුටි එකක් නෙවෙයි. ඒ රිමෝට් එක තමයි කුඩු. ඔව් ඔකේ දානකොට මෙන්න මෙහෙම අපි දාගන්නවා දැන්. මේ ධාරාව ගමන් කරන පැත්තටම දාන්න ඕනේ. මෙහෙම දාගන්නවා කිය. මම තාම ඒක ගියේ නැහැ. මෙහෙම දාලා තමයි යන්නේ. කියන්නේ කුඩුවට දානකොට අපි දාන පැත්ත මෙහෙම පෙන්නනවා. මම දානවා. ඒක දාගන්න. එතකොට තමයි දාන්නේ. වලේ වගේ යන්නේ. රින් එකක් නැත්නම් ධාරාවක් යන්නේ නැහැ නේ. නේ ධාරාවක් දැන් අපි වයර් එකකින් ගියාට අනිවාර්යයෙන් ධාරාව යන්නේ නැහැ නේ. යන්නත් ඕනේ. එන්නත් ඕනේ. මේ ධාරාව කියන්නේ ඉලෙක්ට්‍රෝන නෙවෙයි ඉලෙක්ට්‍රෝන එක දිගට සර්කියුලේට් වෙන්න ඕනේ නැත්නම් යන්නේ නැහැ. කවුද ඉතින් ඉලෙක්ට්‍රෝන ගන්න කරලා දාන්නේ? විද්‍යුත් ගාම බලයක් තියෙන්නේ. ඔව් නැත්නම් බැටරියක් තියෙනවා නැත්නම් ඩයනමොක් තියෙනවා. ඉතින් උදේට තියෙන කියන්නේ ආවුත් ගන්න කියන්නේ මේකයි පාට කියන්නේ මතක් කරලා ගන්න කියන්නේ. ඔව් වලින්ගේ මනතරන් එන්නේ ඒක පස්සේනේ. කියන්න දැන් මට සුණන්නේ මම අරුත් දන්නේ නැහැ ඉංග්‍රීසි. තවද කොහොමද 3 මාසයක් ආවන්නේ මේ ගන්න කියන්නේ මේ නැත්නම් ගමන පාඩම් නැති. නෑ මන්ද එනවා කැමැත්ත එන මේ ටියුට් එක අරගෙන පාඩම් ටික බලන්න කියලා නැත්නම් ඕව කරාද ඒ පාඩම් ඕලේ තමයි ඕක කියන්නේ මේ අය ඔය මෙයා පාඩම් පටන් ගන්න කියන්නේ හරි. හදාගත්තා. හරි. එතකොට සංකීර්ණ ගණන් වල ලබන තමයි යන්නේ. හරි.